රුසියාව සහ ඇමරිකාව යුක්‍රේන යුද්ධය අවසන් කිරීම ගැන කතා කරන වෙලාවෙම යුක්‍රේනයේ අහස ගිනි ගන්නවා. මේක අහම්බයක්ද නැත්නම් සැලසුම් සහගත පණිවිඩයක්ද? සාමාන්‍ය යුද්ධයකදී සාකච්ඡා කියන්නේ తాවකාලික සාමයක් උදාවේ බලාපොරොත්තු ගෙන එන කාලයක්. නමුත් මේ රාත්‍රියේ කීව් සහ කාකිව් නගරවලට වැටුණු ඩ්‍රෝන සහ මිසයිල් ඒ සම්මතය සම්පූර්ණයෙන්ම බිඳ දමනවා. එක් රාත්‍රියක් තුළ රුසියාව විසින් එල්ල කළ ප්‍රහාර මාලාවකින් එක් පුද්ගලයෙකු මරණයට පත් වුණා. තවත් 23 දෙනෙකු තුවාල ලැබුවා. මේ සංඛ්‍යා ලේඛන වාර්තා විතරක් නෙවෙයි. ඒ පිටුපස තියෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත, පවුල් සහ එක මොහොතකින් කඩා වැටුණු දෛනික ජීවිත රටාව. කීව් නගරයේ නගරාධිපතිවරයා මේක විශාල පරිමාණ සතුරු ප්‍රහාරයක් ලෙස විස්තර කළා. කාකිව් නගරයේදී දිගු කාලයක් පුරා සිදු වූ පහර දීමකින් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලැබුවා. මෙතනින්ම අපිට අහන්න වෙන ප්‍රශ්නය මෙයයි. යුද්ධය නවත්තන්න කියලා කතා කරමින් ඉන්න වෙලාවක රුසියාව මෙහෙම ප්‍රහාරයක් කරන්නේ ඇයි? ඒකට උත්තර සරල නැහැ. මේක හමුදා ප්‍රහාරයක් විතරක් නෙවෙයි, මේක දේශපාලන, මනෝවිද්‍යාත්මක සහ භූ රාජනීතික ගණනයක්. අද අබුඩාබි නගරයේ රුසියාව, යුක්‍රේනය සහ ඇමරිකාව අතර ත්‍රිපාර්ශ්වික සාකච්ඡා පැවැත්වෙනවා. 2022 වසරේ රුසියාව විසින් යුක්‍රේනයට සම්පූර්ණ පරිමාණ ආක්‍රමණයක් ආරම්භ කළ පසු මෙවැනි සාකච්ඡාවක් සිදු වෙන්නේ පළවෙනි වතාවට. මේකම නිසා ලෝකේ බලාගෙන හිටියා දැන් හරි යුද්ධයක නිමාවකට යනවාද කියලා. නමුත් රුසියාව මෙතන කියන එකක් තියෙනවා. සාකච්ඡා කරනවා කියලා යුද්ධෙ මෙමෙන් ඉවත් වෙන්නේ නැහැ කියලා. මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර කියන්නේ යුක්‍රේනයට පමණක් නෙවෙයි. ඒව ඇමරිකාවටත් යවන ඍජු පණිවිඩ. අපි මේසෙට එනවා. නමුත් අපි තවමත් බලවත් කියන පණිවිඩය. මේ සම්පූර්ණයෙන්ම නව යුද්ධ රටාවක්. අද යුද්ධය සිදු වෙන්නේ බිමේ පමණක් නෙවෙයි. ඒක සිදු වෙන්නේ මාධ්‍ය තුල, සාකච්ඡා කාමරවල සහ ජනතාවගේ මනස තුල. කීව් සහ කාකිව් නගරවලට වැරුණු මිසයිල යුක්‍රේන ජනතාවට කියන පණිවිඩයක් තියෙනවා. ඒ යුද්ධය තාම ඉවර නෑ කියන එකයි. මෙතන යුක්‍රේනයේ ඉන්නේ ඉතාම අසීරු තැනක. එක පැත්තක සාකච්ඡා හරහා සාමයට ළඟා වෙන්නත් ඕන. තවත් පැත්තකින් ජනතාවට කියන්න වෙනවා අපි ආරක්ෂිතයි කියලා. නමුත් රාත්‍රියෙන් රාත්‍රියට අහසෙන් බෝම්බ වැටෙන වෙලාවක ඒ විශ්වාසය ගොඩනගන්න ඉතාම අමාරුයි. රුසියාව මෙහිදී භාවිතා කරන්නේ බලය පමණක් නෙවෙයි, භීතිය. මිනිස්සු නිදාගෙන ඉන්න වෙලාවක එල්ලකෙන ඩ්‍රෝන ප්‍රහාර හමුදා ඉලක්කවලට වඩා මිනිස්සුන්ගේ හදවතට තදින් බලපෑම් ඇති කරනවා. ජනතාවට හිතෙන්න පටන් ගන්නවා මේ කිසිදා ඉවර වෙන්නේ නැද්ද කියලා. ඇමරිකාවට මෙයත් එක්ක වෙන අභියෝගය තවත් බරපතලයි. සාකච්ඡා මේසේ ඉඳගෙන එක පැත්තක සාමය ගැන කතා කරන වෙලාවේ තවත් පැත්තක රුසියාව බලය පෙන්නනවා. එතකොට ප්‍රශ්න මතුවෙනවා. මෙය ඇත්තටම සාකච්ඡාවක්ද? නැත්නම් කාලේ කාදමීමක්ද කියලා. මෙතනින් අපි ඉතිහාසය මතක් කරගන්න ඕන. රුසියාව මීට කලිනුත් මෙවැනි රටාවන් භාවිතා කරලා තියෙනවා. සාකච්ඡා අතරතුර ප්‍රහාර නවත්තන්නේ නැහැ. ඒක ඔවුන්ගේ බලපෑම් ක්‍රමයක්. යුද්ධය නවත්වන කොන්දේසි යුද්ධ බිමේ තත්ත්වය මත තීරණය වෙන්න ඕන කියන අදහස ඔවුන් තවමත් අත්හැරලා නැහැ. මේ නිසා අද යුක්‍රේනයේ යුද්ධය කියන්නේ සාමාන්‍ය, සාමය හෝ යුද්ධය කියන දෙකටම සීමා වෙන්නේ නැහැ. ඒක යුද්ධය අතරතුර සාකච්ඡා කියන අලුත් ක්‍රමයට තියෙන උදාහරණයක්. ඒක නිකන් බෝම්බ වැටෙන අතරම සාමය ගැන කතා කිරීම වගේ දෙයක් කියලා හාස්‍යයෙන් උනත් කනගාටුවෙන් කියන්න වෙනවා.